අයිබෝන්නකට අද මම විශේෂ මහත්වාවක් ගැන කතා කරනවා. මේකට ප්‍රධාන හේතුව තමයි ගොඩක් දෙනා මට කතා කරන අහන දෙයක් තමයි ඇයි සර් මේ මැනික් ව්‍යාපාරයට එන අලුතෙන් කට්ටිය මැනික් ව්‍යාපාරය අතහැරලා යන්නේ. මැනික් ගල් ගත්තේ මැනික් ගල් විකුණ ගන්න බැරි හේතුව. ඉතින් මේකට ප්‍රධාන කාරණා දෙක තුනක් තියෙනවා. මේ කාරණා දෙක තුනට ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන ගුරුවරු වශයෙන් අපි ගාවට එන ළමයිව හොඳට අඳුර ගන්න. මොකද මුදල් අතේ තියෙන ළමයිට පුළුවන් එක්ස්පෝර්ට් හරි ඉම්පෝර්ට් හරි කරන්න. හැබැයි සමහර කොට්ටාසයක් කරනවා අඩු මුදලක් කරන් මේ මැනික් ව්‍යාපාරයට එන. ඉතින් අපිට හොඳ අධ්‍යයන තිබ්බොත් මේ ළමයිව ඒ තැන් වලට යොමු කරන්න පුළුවන්. හැබැයි මෙතන ළමයි උනත් දැනගන්න ඕනේ පරිදින කාරණා දෙක තුනක් තියෙනවා. ඉතින් අද මම මේ කතා කරන මේ වීඩියෝ එකෙන් අපි පරිදින් නැතුව කොහොමද මේ මැනික් ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝ හොඳ අදහසක් මේ මැනික් ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපේ අලුත් මැනික් පන්තියක් පටන් ගන්නවා කොළඹ ඔක්තෝබර් 11 සහ මහනුවර ඔක්තෝබර් 24 වෙනිදා. කැමති දරුවන්ට පුළුවන් පන්තියට සහභාගී වෙන්න. ලක්ෂ ගාණක් අතේ තියාගෙන මැනික් ව්‍යාපාරයට බහින්න ඕගොල්ලෝ හිතන් ඉන්නවද? පරිස්සමෙන්. ශේෂ්ත්‍රය ගැන හරියට නොදැන මේ වැරදි ටික කළොත් ඕගොල්ලෝගේ මුළු සල්ලි ටිකම එක දවසින් නැති වෙලා යන්න පුළුවන්. අද අපි බලමු නවකයන් අමාරු වැඩි ප්‍රධාන කාරණා කීපයක් ගැන. පළමු කාරණේ මේ මැනික් ව්‍යාපාරයට එන බහුල පිරිස. පරිදින පළවෙනි කාරණය තමයි එක්ස්පෝර්ට් ගැන හීන මැවීම. මුලින්ම අපි දැනගන්න ඕනේ මැනික් ව්‍යාපාරයට පැමිණෙනවා නම් මොන මැනික් ගල්ද අපි මිලදී ගන්න අවශ්‍ය කියලා. මැනික් ගල් වර්ග විශාල වශයෙන් තිබෙනවා. හැබැයි අපි හරි මැනික් ගල් තෝරගත්තේ නැත්නම් අපිට මේ මැනික් ව්‍යාපාරෙන් ඉස්සරහට යන්න අවශ්‍ය මොන මැනික් ගල්ද? ඒකේ වර්ණය, ඒකේ දෝෂපළදු ගැන හොඳ අවබෝධයක් තිබෙන්නේ නැත්නම් අපිට එක්ස්පෝර්ට් කරනවා තිය අඩුම ගානේ තමන්ගේ ළඟ ඉන්න පුද්ගලයාටවත් මේ මැනික් ගල් විකුණන්න අපහසුයි. ඒ හින්දා අපි ගුරු වශයෙන් අපි ගාවට එන දරුවන්ට කියලා දීමට අවශ්‍යයි මොන මැනික් ගල්ද විකුණන්න පුළුවන්, මේ මැනික් ගල් වික්කොත් මොන ප්‍රශ්නකටද මුහුණ දෙන්න වෙන්නේ, හරි මැනික් ගල් වික්කොත් අපිට කොයි තරමට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා ගුරු වශයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ළමයිට ඒක කියලා දෙන්න. දෙවෙනි කාරණේ මැනික් ගල් ගැනීමට හදිස් වීම. මාකට් එකට ගිය පසු තමන් ගාවට මුලින් මැනික් ගල් ආවෙ නැතත් අනිත් මිනිස්සු මැනික් ගල් ගන්නවා බලන් ඉඳලා මාකට් එකට එන්න තමට නුසුසු මැනික් ගල් මිලදී ගැනීම. ඒකේ තමයි මැනික් ගල් වලින් ප්‍රධානම පරිදින තවත් කාරණයක්. මේ මැනික් ව්‍යාපාරයට අලුතෙන් එන පුද්ගලයාට කිසි විටක හොඳ මුදලාලි කෙනෙක් හෝ හොඳ පතල්කරුවෙක් හම්බෙන්නේ නැහැ. ඒ විට අනිවාර්යෙන් ඔකට මැනික් වෙළඳපොළකට යන්න අවශ්‍ය වෙනවා. වෙළඳපොළකට ගිය විට ඒගොල්ලොට මූණ අලුත් නම් අනිවාර්යෙන් ඔයගොල්ලොට හම්බෙන්නේ දෝෂ ප්‍රශ්න තියෙන ගල්. ඒ කියන්නේ මිලදී ගැනීම නුසුසු ගල්. හැබැයි ඕගොල්ලොට ඉවසීමක් නැතුව ඉගෙනගත් දේවල් ගැන අවබෝධයක් නැතුව ඕගොල්ලෝ මැනික් ගල් ගත්තොත් එහෙම ඕගොල්ලොට හොඳ ගලක් වෙන වෙලාවට මැනික් ගලක් ගන්න සල්ලි නැහැ. මොකද ඕගොල්ලෝ සල්ලි දාලා තියෙන්නේ ඕගොල්ලෝ නුසුසු ගල් වලට. ප්‍රධාන පරිදින කාරණයක් තමයි තවත් ඒ කාරණේ. තුන්වෙනි කාරණේ heated unheated ගැන දැනුවත්කමක් නොතිබීම. මේ මැනික් ව්‍යාපාරයට එන පුද්ගලයෝ කරන ලොකුම වැරද්ද තමයි heated ගල් වලට මුදල් යොදවීම. මතක තියාගන්න අලුතෙන් මේ මැනික් ව්‍යාපාරයට එනවා නම් පුද්ගලයෝ දැනගන්න ඕනේ කැරට් 1.5 අතර නැචරල් ගල් වලට යන්න. එතකොට අපි පන්ති වල කතා කරනවා කැරට් එකට අඩු ගල් මොන වගේ මැනික් ගල් වලටද යන්නේ කියලා. ඉතින් අවබෝධයක් තිබ්බොත් මේ නැචරල් හීටඩ් ගල් වලින් අපිට විශාල විදියට දිනන්න හැකියාවක් තියෙනවා. හතරවෙනි කාරණය තනි ගලකට විශාල මුදලක් යෙදවීම. මාකට් එකේ විශාල විදියෙන් කැරට් 10-15 හීටඩ් ගල් තියෙනවා. හැබැයි ඕගොල්ලෝ ඒ ගලකට මුදලක් යොදවුව සාමාන්‍ය විශාල මුදලක් ඕගොල්ලෝ ඒකට යොදවන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඒ තනි ගලක්. හැබැයි ඕගොල්ලෝ පටන් ගන්න ඕනේ මේකට කැරට් 1.5-2-3 වගේ නැචරල් ගල් වලින්. ඕගොල්ලෝට කවදාවත් පරදින්නේ නැචරල් ගල් ගැන හොඳ අවබෝධයක් තිබ්බොත් වර්ණය ගැන, දෝෂපළදු ගැන අවබෝධයක් තිබ්බොත් කවදාවත් මේ මැනික් ව්‍යාපාරයෙන් පරදින්නේ නැහැ. පස්වෙනි කාරණය නිසි මිල තක්සේරු කර ගැනීම නොහැකි වීම. ගලක නියම වටිනාකම තීරණය වෙන්නේ එහි පිරිසුදුකම සහ වර්ණය සහ බර මතයි. අත්දැකීම් අඩුකම නිසා වෙළඳ පොලේ වටිනාකමට වඩා විශාල මුදලක් මැනික් ගලට විනාශ කර මැනික් ගල අරගෙන ඒක විගුණ ගන්න බැරුව හිර වෙන එක තමයි ගොඩක් දෙනා කරන්නේ. ඒ හින්දා අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි මැනික් ගලට මිල තීරණය කිරීම. ඒ හින්දා තමයි මගේ දරුවෝ අනිවාර්යෙන් මැනික් ගල මිලදී ගන්න ඉස්සලා මට WhatsApp කරලා ඒ ගැන විමසලා මැනික් ගල මිලදී ගන්න. 6 වෙනි කාරණේදී කැපීමේදී සිදුවෙන පාඩුව ගැන නොදැනීම. රළු මැනික් ගලක් කැපීමේදී සහ උපදැමීමේදී එහි බර 150 සිට 70 දක්වා ප්‍රමාණයක් අඩු වෙනවා. අවසන් ප්‍රතිඵලය සහ ගලේ දෝෂ ඉවත් වෙන ආකාරය ගැන නිසි අනුමානයක් නොමැතිව ගල මිලදී ගැනීමේදී විශාල පාඩු වෙනවා. ඒ හින්දා අපිට රෆ් ගල් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ, දෝෂ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි අපිට මැනික් ගල මිලදී ගැනීමට හැකියාවක් තියෙන්නේ. 7 වෙනි කාරණේ ව්‍යාජ සහ ප්‍රතිකාර කළ මැනික් ගල් ගැන අවබෝධයක් නොතිබීම. ගොඩක් දෙනා පියවියෙන් මැනික් ගල් අඳුරා ගන්න නැතුව මැනික් ගල් අඳුරා ගැනීමට උපකරණ භාවිතා කරනවා.
ඒ හින්දා ගොඩක් දෙනා මේ සින්තටික් ගල් වලට එතකොට ට්‍රීට්මන්ට් කරපු ගල් වලට ගොඩක් දෙනා හවු වෙනවා. ඒ හින්දා අපිට හොඳ අවබෝධයක් තියෙන මැනික් ගල PVයෙන් අඳුරගෙන මේක සින්තටික්ද මේක බෙරිලියම් ගහලාද එතකොට මේක මේ කලර් ගහලාද කියලා හොඳ අවබෝධයක් අපිට PVයෙන් අඳුර ගන්න තිබ්බොත් අපිට මේ මැනික් ක්‍රියාවේදී රෆ් ගල් මිලදී ගැනීමේදී කවදාවත් අපිව රැවටෙන්නේ නැහැ. 8 වෙනි කාරණය කුඩා ගණදූලින් පටන් නොගෙන එකවර විශාල අවධානමක් ගැනීම. ශේෂය ගැන පායුක ඉගෙන ගැනීමට පෙර තමන්ගේ අතේ තියෙන සම්පූර්ණ මුදල යොදා අධික වටිනාකමක් ඇති තනි මැණික් ගලක් මිලදී ගැනීමේ මේ ව්‍යාපාරයෙන් මිදෙවැල් වෙනවා. මොකද මේ මැණික් ගල වික්කට පස්සේ තමයි ඔහුට තව මැණික් ගලක් මිලදී ගැනීමට හැකියාව තියෙන්නේ. 9 වෙනි කාරණය තරව් කරවන්ගේ උගුල් වලට හසු වීම. මේක රෙයා ස්ටෝන් එකක් මහත්තයා. මේක ලබන අවුරුද්ද වෙනකොට මේක කෝටි 2කට විකුණන්න පුළුවන්. අන්නේ ව්‍යාජ කතාවට රැවටෙන්න යන්න එපා. ගොඩක් දෙනා මම දැකලා තිනවා රෙයා ස්ටෝන් ගැන කතා කරනවා. හැබැයි මතක තියාගන්න රෙයා ස්ටෝන් එකක් ඕගොල්ලෝ මිලදී ගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් අවශ්‍යයි රෙයා ස්ටෝන් එකක් ඕගොල්ලෝගේ මිලදී ගන්න පුද්ගලෙක්. මේ මැණික් ව්‍යාපාරට අලුතෙන් එන පුද්ගලෙක් මේ රෙයා ස්ටෝන් වලට යන්නේ ඇත්තටම නුසුසුයි. අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ගුරුවරු වශයෙන් උත් අවබෝධයක් තියෙන්න ඕනේ. ළමයිට මොන මැණික් ගල්ද විකුණන්න පුළුවන් මැණික් ගලට ඉල්ලුම මොන වගේ මැණික් ගලට ඉල්ලුම තියෙන්නේ කියන එක. 10 වෙනි කාරණේ ජාත්‍යන්තර වෙළඳ පොලේ ප්‍රවණතා ගැන නොදැනීම. ගොඩක් මේ මැණික් ව්‍යාපාරවලින් පුද්ගලයෝ හිතනවා කැරට් එකමාර වගේ ගල් කැලි දෙකක් එක්ස්පෝර්ට් කරලා හොඳ ගාණක් හොයාගෙන. අන්න එතනින් තමයි උන්ට වැරදුනේ. මේ මොහොතේ ලෝකේ චීනය, යුරෝපය, ඇමරිකාව වගේ ඉල්ලුමක් තියෙන්නේ මොන මැණික් වර්ග වලට, මොන කැපුම් වලටද, මොන සයිස් එකටද, මොන හැඩයටද කියන ගැන හොඳ අවබෝධයක් තිබ්බොත් මේ මැණික් ව්‍යාපාරේ ජාත්‍යන්තර වෙළඳ පොලට අරගෙන යන්න හරි පහසුයි. මතක තියාගන්න හැම වෙලේම උත්සාහ කරන්න නැචරල් ගලක් මිලදී ගන්න. මොකද නැචරල් මැණික් ගල් වල ඉතාලම ඉහළ මිලක් තියෙනවා. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. හැබැයි අපි මේ වැරදි මග හරව ගත්තේ නැත්නම් අපිට වෙන්නේ මැණික් ව්‍යාපාරයේදී ඉස්සරහට මැණික් ව්‍යාපාර කරගෙන යන්නේ නැතුව අපිට මග නවත්තන්න. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයක් දේවල් තියෙනවා අපිට තව කතා කරන්න. ඊතුරු වීඩියෝ දෙකක් අපි හම්බෙමු.